ඔන්න මම අපේ මෙට්‍රෝ බස් ගේම් එකට අද ලොකුම ලොකු අප්ඩේට් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේක දැක්ක ගමන් අඳුන ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් කලින් වීඩියෝස් වල ඔයාලා දකින්න ඇති මම මේ බස් එකේ මූව්මන්ට් එක හදන වැඩේට තමයි ගොඩක්ම ફોකස් කරේ. එතකොට මට ලස්සන එන්වයරන්මන්ට් එකක් එහෙම තිබුණේ නැහැ. ඉතින් මම මේ ප්‍රොජෙක්ට් එකටම මේ ඇසෙට් පැක් එක පර්චේස් කරලා ගත්තා. මේ ලෝ පොලි ඇසෙට් පැක් එක. ඉතින් මේක හරිම ලස්සන ඇසෙට් පැක් එකක්. ඉතින් මේක දැන් 100%ක්ම ලංකාවේ වයිබ් එකට ගැලපෙන්නේ නැහැ. හැබැයි මේක මේ මෙට්‍රෝ බස් ගේම් එකට සෑහෙන හොඳට මැච් වෙනවා කියලා මම හිතනවා. මොකද මේකෙත් දැන් ලංකාවේ වගේම තමයි මේකෙත් එන්වයරන්මන්ට් එක මේ ගොඩක් දුරට සිටි එක තියෙනවා. ඊට පස්සේ ඊළඟට බිල්ඩින්ග්ස් තියෙනවා. ඊට පස්සේ මුහුද, වෙරළ, ගස් කොළන්, පාරවල් ටික මේ ටික තියෙනවා. ඒත් එක මේ ඇසෙට් පැක් එකත් එක්ක මට මේ වගේ වාහන ටිකකුත් ඔයාලා වෙන හම්බෙලා තියෙනවා. ඉතින් අපිට ඒ ටිකත් හදලා ගන්න පුළුවන් මේකේ AI සිස්ටම් එක. ඊට පස්සේ ඊළඟට ට්‍රැෆික් සිස්ටම් එක මේ දේවල් ටිකත් එක්ක හදලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇසෙට් පැක් එක තමයි මම මේකට පාවිච්චි කරන්න හිතන් ඉන්නේ. මේ සම්පූර්ණ ඇසෙට් පැක් එකම නෙමෙයි. මේකෙන් යම් කොටසක් අරගෙන අපේ ප්‍රොජෙක්ට් එක ලස්සනට හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මෙතනින් පස්සේ ඔයාලට මගේ වීඩියෝස් ටිකෙන් බලන්න පුළුවන් ගොඩක් දුරට මම මේ එන්වයරන්මන්ට් එක නැත්නම් මේ ඇසෙට් පැක් එක පාවිච්චි කරලා මෙතනින් එහාට මේ ගේම් එක කොහොමද ඩෙවලොප් කරන්න කියලා. මොකද දැන් මේ වෙනකොට අපේ බස් එකේ කන්ට්‍රෝලින් වැඩ ටික සෑහෙන දුරකට ඕකේ වෙලා තියෙන්නේ. සෑහෙන ස්මූත් විදිහට මට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනින් එහාට අපිට මේකේ එන්වයරන්මන්ට් එක ලෙවල් ඩිසයින් එක සහ ඊට පස්සේ පැසෙන්ජර් සිස්ටම් එක මෙන්න මේ දේවල් ටිකට ෆෝකස් කරන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් අද දවසේ මෙන්න මේ අප්ඩේට් එක තමයි මම ඔයාලට අරගෙන ආවේ. අපි බලමු මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා.